ඔයා කොච්චර පාඩම් කරන්න try කරත් ඔයාට මතක හිටින්නේ නැද්ද? නැත්නම් කොච්චර ඉගෙන ගන්න try කරත් ඒක කරගන්න බැරිද? එහෙනම් ඔයා තවත් ඒ ගැන කලබල වෙන්න ඕනේ නැහැ. මම අද කතා කරන්න යන්නේ ඕන දෙයක් ඉක්මනින්ම ඉගෙන ගන්න ක්‍රම 6ක් ගැන. The gap effect. මොකක් හරි දෙයක් පාඩම් කර හරි ඉගෙන ගන්න හරි ගමන් ඉන්න අතරතුර සැරින් සැරේ රැන්ඩම්ලි තප්පර 10ක බ්‍රේක් එකක් ගන්න. මේ තප්පර 10දී කිසිම විදිහකින් කිසිම දෙයක් කරන්න යන්න එපා. S2 අරගෙන හරි වහගෙන හරි බ්‍රේන් එක රිලැක්ස් වෙන්න දෙන්න. සයන්ටිෆික් රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා මේ විදිහට කරන එකෙන් ඔයාගේ ඉගෙන ගන්න වේගය වැඩි වෙනවා කියලා. ෆෙයිමන් ටෙක්නික්. මේක ලෝකෙ හුඟම ප්‍රසිද්ධ ස්ටඩි ටෙක්නික් එකක්. ඔයා ඉගෙන ගන්න පොඩිම දේ ඉඳලා ලොකුම දේ වෙනකන් අවුරුදු 10ක පොඩි ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට උගන්වන්න. ඔයාට එච්චර සියුම්ම ඒ දේවල් උගන්වන්න පුළුවන් වෙන්න නම් ඔයා ඉගෙනගත්ත දේවල් ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ ක්‍රමෙන් ඔයා ඉගෙනගත්ත දේවල් වල ඔයාට හරියටම නොතේරුණු තැන් හොයාගන්න පුළුවන්. Don't waste your brain for useless things. මොලේ ශක්තිය වැය කරන දේවල් අයින් කරන්න. ෆෝන් එකේ බැටරි වැඩි වෙලාවක් තියාගන්න ඔයා බැටරි සෙල් මූඩ් එක දානවා වගේ මොලේ පවර් එකක් සේව් කරගන්න. නොටිෆිකේෂන් වලින් මැසේජ් වලින් ඔයාගේ මොලේ නිතරම විහිදරපත් වෙනවා. ඒ නිසා ඉගෙන ගන්න වෙලාවට ෆෝන් එක වගේ ඩිස්ට්‍රැක්ෂන් තියෙන දේවල් අයින් කරන්න. ඉගෙන ගන්න දේවල් අමාරු, ටිකක් අමාරු, ලේසි කියලා කොටස් 3කට කඩා ගන්න. වැඩියෙන් අමාරු දේවල් දවස් ගානේ ප්‍රැක්ටිස් කරන්න. ඊට වඩා ටිකක් ලේසි දේවල් දවස් 3කට පාරක් ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම ලේසි ඒවා සතියකට පාරක් බලන්න. මේකෙන් ඔයා අමාරුයි කියලා කැටගරි කරලා තියෙන ටොපික් ලේසි කොටට ඉක්මනින්ම දාගන්න පුළුවන්. මෙඩිටේෂන්. භාවනා කරන එකෙන් ඔයාගේ ફોකස් එක වැඩි කරන්න වගේම ඔයා පාඩම් කරන දේවල් ඉක්මනට මතක තියාගන්න ලොකු උදව්වක් වෙනවා. Make your study fun. ඔයාට ඉගෙන ගන්න හුඟක් වෙලා යනවා කියන්නේ ඔයා ඒකට ආස නැහැ කියන එකයි. හුඟක් අය ඉගෙන ගන්නේ ලොකු ආසාවකින් නෙමෙයි. ඒත් ඔයාට ඉක්මනින්ම ඉගෙන ගන්න ඕන නම් මේ මයින්ඩ් සෙට් එක ඉස්සෙල්ලාම වෙනස් කරගන්න වෙනවා. ඕනම සබ්ජෙක්ට් එකක ඉපාම කරපු පැත්තට වඩා කුතුහලයේ තියෙන පැත්තකුත් තියෙනවා. ඒ කුතුහලයේ තියෙන පැත්ත දකින්න පටන් ගන්න. ඉගෙන ගන්න එක ගේම් එකක් ප්ලේ කරනවා වගේ කරන්න. ඔයාම පොඩි කිසස් හදාගෙන ඒවට උත්තර දීලා වැඩිම ලකුණක් ස්කෝර් කරන්න try කරන්න. ඔයාට හුඟක්ම තේරෙන්න ලෙසන්ස් තියෙනවනේ. ඒක YouTube එකෙන් බලලා ඒකට අදාළ real life users එක උගන්වන වීඩියෝ එකක් බලන්න.